Hello guys, ඔන්න කාලෙකින් vlog එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් මොකක් කාලෙකින් vlog එකක් ගන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ මේ බලපිටියේ බෝට් සවාරියක් තමයි ඇවිල්ලා ඉන්නේ අපි. බෝට් සවාරියක් යන්න. ඉතින් අයියා ඉන්නවා විස්තර ගන්න පුළුවන් මෙතන බෝට් සවාරියක යන්න මාදුගංගේ. එයයි කියනවා විස්තර ටික. හලෝ මම මාදුගංගේ සුරංග බෝට් සවාරියකේ. ඔයගොල්ලෝ අපේ ප්ලේස් එකට එනකොට මෙතන මගේ ලොකේෂන් එක තියෙනවා. එතනින් බලපිටියෙන් ඇවිල්ලා මහලුර වෙట్లా. ඊපස්සේ අපිට ගඟට යන්න තියෙනවා. ගඟේ තියෙනවා කිලෝමීටර් 2800ක් ගඟ. දුපත් 64ක් තියෙනවා. දුපත් 64න් අපි කිලෝමීටර් 9මාරක පැකේජ් එකක් තියෙනවා. ආපහු තියෙනවා කිලෝමීටර් 27ක පැකේජ් එකක්. අපිට ඒව ගිහිල්ලා දුපත් 64 බලාගෙන පන්සල් ටික බලලා ඔක්කොම පිස් තෙරපි හැම එකම බලාගෙන ඔක්කොම මාදුගගේ අර දකුණු ආසියාවෙම තමාවෙනික කඩොලාන වර්ගයක් තියෙන කඩොලාන වර්ගයක් බලාගෙන ඔක්කොම බලාගෙන අපිට සෆාරි ඉවර කරන්න පැය එකමාරක් යනවා කිලෝමීටර් 9මාරක කිලෝමීටර් 27ක ඉවර කරන්න අපිට පැය 3මාරක් යනවා. ඔය ඔක්කොම ටික තමයි කවර් වෙන්නේ අපිට ගන්න. ඔව්. අපි දැන් ප්ලේස් එකට ආවා. මේ පොඩ්ඩක් පරක්කු වෙලා තින්නේ හින්දා ඉක්මනට යන් ගිහිල්ලා අපි බෝට් එක යන ගමන් හම්බෙමු. ඉතින් මේ තමයි අපි යන්න හදන්නේ. මේක තමයි ඉතින් මේකේ තියෙන පොඩිම දූපත. සතපහ දූපතනේ. Hai. Hai kia. පාලම ගාවින් පස්සේ මේක යටට හරි මද පැත්තේ එන්නේ පාලම ගහන එකයි ලංකාදීප දිගම්පාරය මාගේ පාලම ඉස්ලිමේ දකුණු පැත්තෙන් දුක දප්පෙන්නේ. ඒක තමයි දුපත් 64 ලොකුම දුපත මාදුව. මේක අකනාර 80 ලොකුයි. අවුරුදු 250 විතර ජීවත් වෙනවා. මේ ඩිස්පෙන්සරියක්, චන්දබල කොට්ටාසයක්, පන්සලයක්, ඉස්කෝලයක්, තෝවාලක් හරිතුරු ඔක්කොම තියෙනවා. ඩිස්පෙන්සරියක් තිබ්බ පොඩි දෙයක්. ඒවා කිව්ව ඔක්කොම තියෙනවා. අවුරුදු ආවකින් මේ ලොකු පාලමෙන් ඇවිල්ලා ඉතින් පොඩි පාලමෙන් ගියාම තමයි දුපත රේට්
තියන්නේ කොද්දුව රජමහා විහාරය. ඉතින් මේ පන්සලේ හාමුදුරුවෝ 3 නමක් වැඩ සිටිනවා කියලා තමයි කිව්වේ. මේ තියෙන්නේ ඉස්ස කොටු. ඉතින් මේවා තමයි ඉස්සු අල්ලන්නේ දාලා තින්නේ. ඉතින් ඔයගොල්ලෝ ආවොත් මේවත් බලන්න පුළුවන් මාදුගඟේ. පාතෙන් වාඩි ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ මග තියෙන පොඩි කඩ බලා ගන්න පුළුවන්. ගඟේ තියෙන බැරල් උඩ හදලා තියෙන. ඔන්න එහෙනම් අපි බෝට් එකෙන් බැස්සා පොඩි දූපතකට. ඉතින් මේකට ආවේ අපි මේකේ තියෙනවා කොරුඳු ආශ්‍රිත නිෂ්පාදන ඒවා කරන්න හැටි බලන්න. ඉගෙන ගන්නත් එක්ක තව ෆිෂ් තෙරපි කරන්න තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු. මේ පොත්තකින් මුල් වෙන්නේ. එතකොට තමයි අර පොත්තයි ගහයි අතර තියෙන සබදියාව අයින් වෙන්නේ. දුරු කරලා ඒක ගව ගන්න පුළුවන් මේ විදිහට. දැන් අර බට වගේ ගන්න කොහොමද? මේ බට වගේ ගන්නේ මේ විදිහට තල්ල අරගෙන ඉන්න ඒක වැදලා පොඩි පොඩි කෑලි පුරවන්න. එතකොට තමයි මේ බටේ වගේ හැදෙන්නේ. දැන් මෙතන ෆිෂ් තෙරපි බලන්න. ෆිෂ් තෙරපි කරන්න. මේ ෆිෂ් තෙරපි එක මුලදී කෙනෙක්ට අමාරුයි වගේ දැනෙනවා. මේ උනාට පස්සේ අවුලක් නැහැ. ටික වෙලාවක් යද්දි ඒක උරු වෙනවා. ඒ කියන්නේ මුලදී කකුල් දෙක නිකන් ගන්නවා වගේ හිතනවා. මේ කිචි කිචි වගේ. උනාට පස්සේ අවුලක් නැහැ. ටික වෙලාවක් යද්දි හරියනවා. මටත් මුලින් ඒක සෙට් වෙන්නේ නැහැ. ඩග්ගා කකුල ගන්නවා. ඒ උනාට මේ ටික වෙලාවක් යද්දි හරියනවා. ඉතින් මෙතන මේ ගොඩක් තියෙනවා. මේ ඉන්නේ මොසම්බික්ලා තනිකර. ඔක්කොගෙම ඉන්නේ මොසම්බික්ලා. මේ එක එක සයිස් වලින් ඉන්නවා කට්ටිය. තියෙනවා මෙතන ගොඩක්. මේ ඉතින් මරු එක්ස්පීරියන්ස් එකක්. මාදුගඟේ එනවා නම් අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. මාර ලස්සනයි. මරු. ඉතින් අපි ආව දැන් මෙතන තියෙන මේ පොඩි කඩේට. ඉතින් මේකේ තියෙනවා එක එක ජාති try කරලා බලන්න. තැඹිලි තියෙනවා. ඊට පස්සේ කිරල ජූස් තියෙනවා. තව ස්නැක් වගේ දේවල් ගන්න පුළුවන් මෙතනින්. කිරල ජූස්. ඊළ බං. කිරල ජූස් රහයි. ඇත්තට. ඔක කන්න. මේ කිරල ගස්. මේකෙත් තියෙන ඒවද මේ මේ තියෙන ගෙඩි. කිරල ගෙඩි මේ පුතේ මේ තියෙන සූට් වල පාට ගෙඩි අර කිරල ගෙඩි. කිරල ඔන්න එහෙනම් අපි යනවා දැන් කිඹුල් පැටව් අල්ලන්න. ඉතින් ගිහින් බලමු කොහොමද කියලා එක්ස්පීරියන්ස් එකත්. සිද්ධන්න එපා. සිද්ධන්න නැතුව අල්ලන්න. ඔයා මේ ප්‍රචාරයෙන් පොඩු. ඔයා මේ වඩිනව මං කියන්නේ. නේ? නත් දෙල් බයින්න. බයින්න බය මුක්කන්න. මේ මං ගන්නත් දෙන්න. බලන්න. ඉතින් මේගොල්ලෝ පොඩි කාලේ ඉඳන් හීරය කරලා තියෙන සත්තු. ඒ හින්දා මේගොල්ලෝ අතට ගන්න කිසි බය වෙන්න දෙයක් නැහැ.
ඒකයි දන්නේ ඒකයි බය තියෙන්නේ. අන්න උගන්න. අල්ලගෙන හයි හොඳේ. ඉතින් ඕගොල්ලන්ටත් මාදුගංගේ ඇවිල්ලා කිඹුල් පැටියෙක් අල්ලන්න chance එකක් හම්බුනොත් අනිවාර්යෙන් මේ chance එක ගන්න. කිසි අවුලක් නැහැ. මේගොල්ලෝ හපන්න මොකුත් නැහැ. ඉතින් අල්ලලා බලන්න පුළුවන්. ඉතින් අන්තිමට මෙන්න මේ වගේ ලස්සන කඩුලාන ශාක පරිසරයක් මැද්දෙන් ඇවිල්ලා අපි මේ බෝට් සෆාරි එක ඉවර කරනවා. ඉතින් ලස්සන ගමනක් මරු එක්ස්පීරියන්ස් එකක් ආයි ගොඩක් දේවල් දැක්කා ඉගෙන ගත්තා. ඉතින් ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. එහෙනම් අපි මෙතන තව විස්තර ටිකක් අයියකින් අහලා දෙනගමු. අපේ ගා බෝට් තියෙනවා ඔයගොල්ලෝගේ 100ක් 150ක් 200ක් අවුත් යන බෝට් තියෙනවා. ඒකෙන් සීට් 12 බෝට් එක 12 බෝට් එක තියෙනවා 18 තියෙනවා බෝට් එකක් තියෙනවා. බෝට් රයිඩින් ස්ටාර්ට් කරන්නේ. ස්ටාර්ට් කරනකොට මේ දෙකෙන් ගිල්ලක කිලෝමීටර් 9 මාර්ග සෆාරියක් වැටෙනවා අපිට මේ හැම තැනම කවර් කරගෙන තමයි අපි ඉන්නේ. කිස් තෙරපි එක ක්‍රොකොඩයිල් වොචින් එතකොට සිනමන් අයිලන්ඩ් කොග්ගු රජමහ විහාරය එතකොට නුරුගල ටෙම්පල් ඊපස්සේ අර මැංග්‍රෝව් ටනල් ඇතුලෙන් යන ඒවා ඔක්කොම කඩලාන බලාගෙන ඔක්කොම ටික කවර් කරගෙන තමයි අපි එන්නේ. බෝට් රයිඩ් එක ඉවර කරන්නේ අපිට කිලෝමීටර් 9මාර්ග සෆාරියකට පැය එකමාර දෙකක් විතර යනවා. 27 කිලෝමීටර් එකට අපිට යනවා පැය දෙකමාරක් තුනක් ඒ වගේ කාලයක් යනවා. ඒ සෆාරි දෙක තමයි අපිට කරන්න තියෙන්නේ. මේ ගඟ යනවා නම් හොඳම වෙලාව තමයි උදේ 6 ඉඳන් 10. ආපහු හවස 4 ඉඳන් 6මාර වෙනකම්. මොකද අනිත් වෙලාවට ටික කවුද තමයි වෙලාව හරියන්නේ. ශ්‍රී ලංකාවේ අයට හරියන්නේ ඉතින් උදේ 5:00යි හවසයි තමයි. මොකද මෙතන ඉස්සරහ තියෙන අයිලන්ඩ් එක තමයි මේක කුරුළු දූපත කියන්නේ. ඕක තමයි හවසට මුළු මේ ලයින් එකේ ඉන්න ඔක්කොම කුරුළු වලින් එකතු වෙන්නේ උතෙන්ට තමයි. උතෙන්ට එකතු වුණා ඒගොල්ලෝ ආපහු උදේ පාන්දර 5මාර වෙනකොට පිටත් වෙනවා. සමහර අය එනවා කිඹුළු බලන්න කුරුල්ල බලන්න ඒ බලන්න එනවා. ඒ බලන්න එනවා නම් කුරුල්ල බලන්න එනවා නම් එන්න ඕනේ කිඹුළු බලන්න එනවා උදේ පාන්දර සෆාරි කියන්නේ. බෝට් සයිස් එකේ මුල්ල ඉන්නවා. අනිත් 15 16 වුන් ඉන්නවා. ඒගොල්ලෝ බලලා සෆාරි ඉවර කරන්න පුළුවන් අපිට ඒක තියෙනවා. හරි නයි thank you ඉස්සර ටිකට. එන හරි. අපි මොල්ලා කාවෙන්න. ආයි එන්න හරි. හරි. තව ගොඩාක් විස්තර තියෙනවා. අතුන්ට යන ගමන් අපි කතා කරමු ඒවා වෙලාවට. බලලා සෆාරි කරමු. හරි එහෙනම් ජය වේවා. ජය වේවා. එහෙනම් මේ vlog එක මෙතනින් end කරනවා. channel එක subscribe කරලා නැතිව subscribe කරන් යන්න. like එකක් දාන්න, comment එකක් දාන්න, share කරලා support එකක් දෙන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ලස්සන ගමනකින්. එහෙනම් හැමෝටම ජය වේවා.